Hello and welcome to my YouTube channel. ඉතින් කාලෙකින් පස්සේ ආය අවස්ථාවක් හම්බුන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. අද මං හිතුවේ theory of determinism versus theory of randomness මේක ගැන කතා කරන්න. What happens if sun get closer? කවදා හරි හිතලා තියෙනවද නැත්නම් ඔයාලට හිතිලා තියෙනවද? sun ගේ අපේ earth එකේ තියෙන distance එක වෙනස් වුණොත් මොන හරි විදිහකින් earth එකට මොනවා වෙයිද කියලා. සයන්ටිස්ට්ලා ස්ටඩීස් ගොඩක් කරලා තිනවා. ඒගොල්ලෝ කියන එක දෙයක් තමයි රෆ්ලි කිව්වොත් 4.16 මිලියන් මයිල්ස් වගේ ඒ වගේ ප්‍රමාණකින් sun අපිට ක්ලෝස් වුණොත් earth එක completely burn out වෙනවා කියන එක. ඉතින් ඒගොල්ලෝ assume කරනවා එහෙම. ඉතින් ඔයාලට දැන් හිතෙනවනේ මොන හරි දෙයක් ඒ විදිහට පවතින මොන හරි හේතුවක් තියෙන්න ඕන කියලා. මොකද ඒකේ ඉම්පෝටන්ස් එක මට හිතෙනවා ඔයාලට දැන් තේරෙනවා ඇති මේ කතාව කියද්දි කියලා. ඉතින් ඕකට තමයි අපි කියන්නේ theory of determinism කියලා. ඒ කියන්නේ හැම පාටිකල් එකක්ම අපි ඇටම් එකක් ගත්තත් සබ් ඇටමික් පාටිකල් එකක් ගත්තත් අපි කියමුකෝ ඉලෙක්ට්‍රෝන එකක් කියලා. ඒක මේ මොහොතේ තියෙන පොසිෂන් එක වගේම වෙලොසිටි එක වැදගත් අපිට ෆියුචර් එක ප්‍රෙඩික්ට් කරන්න. ඒක අපි දන්නවා නම් සයන්ටිස්ට්ලා කියන අපිට මේ පාටිකල් එකේ ෆියුචර් එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කියලා. අපි තැදිලා තියෙන පාටිකල්ස් වලින් අපි දන්නවා නම් ඕනම ඔබ්ජෙක්ට් එකක තියෙන පොසිෂන් එක සහ වෙලොසිටි එක අන්න සයන්ටිස්ට්ලා කියන අපිට පුළුවන් ඒකේ ෆියුචර් එක කියන්න කියලා. ඉතින් කට්ටියක් විශ්වාස කරනවා යුනිවර්ස් එක කියන්නේ ක්ලොක් එකක් වගේ දෙයක්. හැම පාටිකල් එකටම තියෙනවා වෙලොසිටි එකක් සහ පොසිෂන් එකක්. ඒ නිසා යුනිවර්ස් එකේ ෆියුචර් එක අපිට කියන්න පුළුවන් කියලා. ඉතින් සරලවම කිව්වොත් theory of determinism නැත්නම් theory of order කියන්නේ ඔන්න ඔකට. ඕකේ completely opposite theory එකක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ theory of randomness කියලා. මේක ගැන ගොඩාක් හිතන්න එපා. කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් පොඩි ස්ටඩි එකක් කරන්න, රිසර්ච් එකක් කරන්න මේක ගැන. මම කෙටියෙන්ම කිව්වොත් randomness කියන්නේ එක probability එක වගේ දෙයක්. මේ දේ වෙන්න තියෙන සම්භාවිතාව මෙච්චරයි කියලා කියනවා. මේ දේ නොවෙන්න පුළුවන් මේ ගාන මෙන්න මෙච්චරයි කියලා කියන එක තමයි අපි කියන්නේ randomness කියලා. අපිට හරියටම කියන්න බෑ මේක මේ මොහොතේදී වෙයිද නැත්නම් කොයි මොහොතේ වෙයිද කියලා. ඔක තමයි කියන්නේ theory of randomness කියලා. ඒකට යුනිවර්ස් එක අන්න ඒ වගේ දෙයක් කියලා සමහර අය විශ්වාස කරනවා. හැබැයි the important thing is මේ theories දෙකෙන් මොකද්ද වැඩිපුරම important නැත්නම් මොකද්ද වැඩිපුරම මිනිස්සු විශ්වාස කරන්නේ කියලා මට එහෙම කියන්න බැහැ. ඇත්තටම එහෙම දෙයක් නැහැ. දැන් මේ ලෝකේ ගොඩක් අය විශ්වාස කරන්නේ මේ theories දෙකම තියෙනවා. මේ දෙකම එකතු වෙලා තමයි මේ යුනිවර්ස් එක රන් වෙන්නේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු අය එහෙම කියන්නේ හේතුව කියලා. අපිට තියෙන අපි දැන් දන්න ස්ටඩීස් වලින් ගොලහලති ඇති කෙප්ලර්ස් ලෝ කියන එක. ඒ කියන්නේ අපි ලෝ ඔෆ් ග්‍රැවිටි වලින් තීරණය කරනවා අපි දැන් තියෙන ප්ලැනට්ස් හරි මූන් හරි මොන හරි තව කාලෙකින් කොහෙද වෙයිද කියලා. දැන් තියෙන ලෝස් වලින් ෆිසික්ස් ගත්තාම අපිට කියන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයාලට පුළුවන් කෙප්ලර්ස් ලෝ ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. ඕක තමයි මට ඩිටර්මිනිසම් ගැන කතා කරද්දී කියන්න පුළුවන් ප්‍රධාන ලෝ එක. ප්‍රධානම උදාහරණය. එතකොට රැන්ඩම්නස් ගැන කතා කරද්දී මට කියන්න පුළුවන් දෙන්න පුළුවන් උදාහරණය තමයි ස්ටෙලර් ඩිකේ. ඕනම අපි කියන විශාල තාරකාවක් ඒගොල්ලන්ගේ ජීවිත කාලය අවසන් කරද්දී කම්පුපුරලා යනවා. අපි ඒකට කියන රේඩියෝ ඇක්ටිව් ඩිකේ කියලා. ඒක ඒ process එක වෙනවා. එතකොට අපිට කියන්න බෑ මොන හරි ස්ටාර් එකක තියෙන අපි කියනවා සිංගල් ඇටම් එකක් මේ තප්පරේ ඩිකේ වෙයිද නැත්නම් කොයි අවුරුද්දේ වෙයිද? ඒක බිලියන ගානකින් පස්සේ බිලියන years කාලෙකින්ම පස්සේ වෙයිද කියලා එහෙම හරියටම අපිට කියන්න බෑ ඉතින්. එතකොට ඔයාලට හිතනවා ඉතින් හරිනේ ඒක හැමදේම රැන්ඩම් වෙන්නේ නැතිනේ කියලා. එතකොට මම කලින් කිව්වා වගේ අපිට හරියටම කියන්න බෑ මොන තියරි එකද අපේ යුනිවර්ස් එකේ තියෙන්නේ කියලා. හැබැයි
අපිට තියෙනවා සාධාරණ හේතු. මොකද උදාහරණ තියෙනවා මේ දෙකම තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඔයාලට කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන්. ඔයාලා විශ්වාස කරන්නේ මොන තියරි එකද? ඔයාලා විශ්වාස කරන්නේ theory of randomness නම් ඒක කමෙන්ට් කරන්න. නැත්නම් theory of order නම් එන්න ඒක කමෙන්ට් කරන්න. ඉතින් මම හිතනවා අද මම කියලා දුන්න දේවල් හරිම ඉන්ට්‍රෙස්ටිං කියලා. එහෙමනම් ලයික් කරලා, ෂෙයා කරලා, subscribe කරන්න YouTube channel එකට.